ගාලු කොටුව කියන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල නගරයේ පිහිටා ඇති දර්ශනීය ස්ථානයක්. නිරිත දිග වෙරළ තීරයේ තමයි මේ පිහිටලා තියෙන්නේ. ග්‍රැනයිට් පාෂාණ සහ කොරල් උපයෝගී කරගෙන තමයි ගාලු කොටුව නිර්මාණය කරලා තියෙන්නේ. ගාලු කොටුවේ ඉතිහාසය ගැන කතා කළොත් එය 16 වෙනි සියවසේදී පෘතුගීසීන් විසින් ආරම්භ කරන ලද්දක්. පසුව ලන්දේසින් හා බ්‍රිතාන්‍යයන් විසින් පුළුල් කරන ලද ඓතිහාසික පුරාවිද්‍යාත්මක සහ ගෘහ නිර්මාණ උරුමයක් වන ස්මාරකයක්. මෙම ගාලු කොටුව යුරෝපීය සැලසුම් කරන මූලධර්ම සහ දේශීය ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය සම්මිශ්‍රණයක්. 2000 වසරේදී මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබෙනවා. මෙය 16 වන සියවසේදී එනම් 1588 වර්ෂයේදී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දක්. 17 වන සියවස වන විට එනම් 1640 වර්ෂය වන විට මේ ලන්දේසීන් විසින් අත්පත් කරගෙන ඇත. එකල මෙය ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් බවටද පත් වී තිබෙනවා. නැවත එනම් 1796 වර්ෂය වන විට මෙය බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කරගෙන තිබෙනවා. ගාලු කොටුව තුළ අපට ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය, ලන්දේසි ප්‍රතිසංස්කරණ පල්ලිය, ලන්දේසි වෙළඳ සංගමය, කෞතුකාගාරය, ලන්දේසි රෝහල වැනි බොහෝ ඓතිහාසික ගොඩනැගිලි දැක බලා ගන්න පුළුවන්. ගාලු කොටුවේ තියෙන ඔරලෝසු කණුව ගාල්ල මහනගර සභාවේ ප්‍රථම සභිකයා වන පීටර් ඩැනියල් අන්තෝනියස් මහතා සිහිවීම පිණිස 1883 වර්ෂයේදී ඉදිකරන ලද්දක්. අද වන විට මෙම ස්ථානය දෙස් විදෙස් බොහෝ සංචාරකයින්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ඒ තුල අවන්හල්, හෝටල්, වෙළඳසැල් ඇතුළත් වන නාගරික එකතුවක් බවටද පත් වෙලා තියෙනවා.